සාදු කියන්න. නැවතවතාවක් හරිය සාදු කියන්න. නැවත හරිය සාදු කියන්න.
තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට තුන්වතාවක් ශබ්ද නොකළ නමස්කාර පාඨය කියමු. Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata veramani sikkhapadam samadhiyami Adinādana veramani sikkhapadam samadhiyami Kāmesu miccācārā veramani sikkhapadam samadhiyami Musāvādā veramani
සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකේනා බ්‍රහ්මේන්ද්‍ර මාදි මග්ගිලං බුවනේසු බුතං මොහන්දකාර තරිතුං භවපාර හාරං ලෝකුත්තමං සරණතං යති දේව දේවං ජිනේන්ද්‍ර සීහ පවරං සිරසා නමාමි නැවත කවුරුත් සාදු කියනවා මාගමන පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති ඒ වගේම මාගමන විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ ගුරු දේවෝත්තමවර අති ගෞරවනීය නම කියන්නට අවසරයි කිරිවත්තුඩුවේ සරණ කීර්ති ලොකු හමුදුරුවන් වහන්සේ ප්‍රධාන පින්බිමේ වැඩ ඉන්න පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අද මේ වස් කාලය ආරම්භ කරගෙන පින්කම් ගණනාවක එකතුවකුයි අද දවසේ මාගමන පුරාණ මහා විහාර පින්බිමේ සිට මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අද මේ උතුම් පින්කමේ සැදැහැති දායකත්වයේ දරන පින්තුන් ප්‍රධාන අරමුණ හැටියට තබා ගත්තේ අගෝස්තු 22 වන දිනේ නම් අද දවසේ ජන්මදිනයේ සමරන දුලානි පේශලා තම ආදරණීය බිරිඳට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අයර්ලන්තයේ සේවය කරන චාමර සඳරුවන් මහත්මයා විසින් තමයි අද දවසේ මේ පින්කම මේ විදිහට සිදු කරනු ලබන්නේ. මම හිතනවා මේ වෙලාවේ තමයි එතුමිය මේ පින්කම කරන්නේ මොකටද කියලා එතුමිය දන්නේ. ඉතින් ස්වාමී පුරුෂයා හැටියට තමන්ගේ සහෝදර සහෝදරියෝ එකතු කරගෙන මාස ගණනාවක් මුළුල්ලේ මේ පින්කම තාම ලස්සනට සිදු කරන්න එතුමියව සතුටු කරන්න ආශිර්වාද කරන්න මේ පින්කම එතුමා ඉරලන්තේ ඉඳගෙන අපේ වසන්ති මහත්මිය තමන්ගේ සහෝදරය මේ හැමෝම එකතු කරගෙන මේ පින්කම සංවිධානය කළේ සූදානම් කළේ. ඉතින් එතුමියට ඊටාම වාසනාවන්ත නිදුක් නිරෝගී සුවපත් සුබ ජන්මදිනයක් දීර්ඝායුෂ ලැබෙන ජන්මදිනයක් වේවා කියලා අපි මේ වෙලාවේ විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා.
එවැගේම සැප්තැම්බර් මාස 10 වෙනි දින ජන්මදිනය සමරන සිරිපාල කුලතුංග තම ආදරණීය තාත්තට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන රත්නා අල්ගම තම ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන සෙනුති දිසාරා තම දියණියගේ අධ්‍යාපන කටයුතු වලට දීර්ඝායුෂ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරගෙන අගෝස්තු 15 වන දින ජන්මදිනයේ සැමරූ හේමා චන්ද්‍රිකා මෞතුමියට නිදුක් නිරෝගී සුවය සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන නැසීගේ සුනිල් අමරතුංග තාත්තට නිවන් සුව ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙව්මි සිනෙත්මා එවැගේම යොෂේ රොසිරු සමලි සසඤ්ඤා සමුකි සසේඤ්ඤා දෝදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව චතුර ධනංජය අනුෂා මාකාවිත ශාශික දේශාන් අර්ශනී කේශලා අර්ජුන නිරෝෂණ යන පවුලේ සියලුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන විහාරාධිපති අතිගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ තුළු සංඝ රත්නයට ආශිර්වාද කරමින් මේ උතුම් බුදු ප්‍රතිමා 73ක් පූජා කරමින් දායකත්වයේ දරු ඊශ්‍රායලයේ සේවය කරන නදීක නායකකාර මල්ලික මායා දමයන්ති සහෝදරියට ඔසති වත්මා දියණියට වසන්ති ආර්යරත්න අම්මා ඇතුළු ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය සුවපත් භාවය සැලසේවා කියන ප්‍රාර්ථනා සිත ඇති කරගෙන අද මේ පින්බිමට ශබ්ද විකාශන යන්ත්‍රයක් අදමේ පූජාව පවත්වන්නේ ඒ ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී ඒ සඳහා දායක වෙච්ච අටපිරිකර බාරගෙන දායක වෙච්ච හැම දෙනාටම පූජාවට එකතු වන ඔබ හැම දෙනාටම සියලු යහපත සැනසීම අභිවෘද්ධිය උදා වේවා කියන තුන් ප්‍රාර්ථනා සිත ඇති කරගෙන අපි මේ අසිරිමත් තෙසෙත් බුදු ඥාන වන්දනාව සිද්ධ කරමු. ඔබට ආරාධනා කරනවා මෙතෙන් සිට මේ බුද්ධ වන්දනාවත් එක්ක එකතු වෙන්න. හිතේ තියෙන සියලු දේවල් මොහොතකට අමතක කරලා මේ ලෝකයේ තුල පහළ වෙච්ච අග්‍රගම්‍ය ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයන් වහන්සේ වූ අප මහා ගෞතම බුදුහාමුදුරුවන් වහන්සේ සතු ඒ දෙසෙත් බුද්ධ ඥානයෙන් මෙලෙමයි අපි මේ පූජාව සිදු කරන්නේ. කල්ප ගණනකින් තමයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. එහෙනම් ඒ බුදු කෙනෙකුගේ ළඟ තියෙන ගුණය මේ පෘථග්ජන මටවත් ඔබටවත් කියලා නිම කරන්න පුළුවන් කමක් නැත්තේ. එනිසා අපි මේ වෑයම හරියට මහමෝධේ නම් බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ ඒ මහමෝධේ පැන්තෝතක් අතට ගන්නවා වගේ බොහොම සුළු ප්‍රමාණයකයි අපි මේ ගුණ සමරන්නේ. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සත්‍යයි. ඒ බුදු ගුණ වෙනුවෙන් මාගේ උපහාරය වේවා, වන්දනාව වේවා, නමස්කාරයම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන හැමෝම වත් සමග එකට තෙරුවන් වන්දනා කරමින් පූජාව ආරම්භ කරමු. හැමෝම හඬ නගලා මෙතෙන් විද මාත් එක්ක පූජාවට ඒකාත්මිකව එකතු වෙමු. කවුරුත් සාදු කියන්න. එකට කියමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා
විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනෝ බුද්ධෝ භගවති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිතේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිච්චිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක ආමුනියෝ ආමුනියෝ දක්ඛිනියෝ අංජලිකාරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු 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 හැමදෙනාම භාවනාවකින් වගේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ මෙහි කරගෙන හැමදෙනාම හිතේ තියෙන හැම දෙයක්ම මොහොතකට අමතක කරලා ඒ බුදු ගුණ මෙහි කරමු. මොකද බුදු ගුණ ඇසිපිය වෙලෙන මොහොතක් නමුදු මෙහි කරන්න පුළුවන් නම් ඒක ජීවිතයේ ලොකු ආශිර්වාදයක්. එනිසා ඔය හිතවල බොහෝ දේ ඇති දෙවෙන තැවෙන හිත් අපි හැමෝගෙම ළඟ තියෙනවා. ඉතින් ඒ වුණා මේ පුංචි වෙලාවේ හැම දෙයක්ම අමතක කරලා බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ පමණක්ම අපි මේ වෙලාවේ මෙහි කරමු. සාරා අසංඛ්‍ය කල්පලක්ෂය පාරමිතාවන් සම්පූර්ණ කරලා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් 6 වසරක් අනේක විද දුක් වේදනාවන්
සිරුරට ලබා දෙමින් ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා වසර 45ක් මුළුල්ලේ අනන්ත මහා සේවාවක් සිදු කළ ඒ උතුම් ගෞතම බුදුහාමුදුරුවන්ගේ අරහංවාදී අනන්ත බුදු ගුණ සත්‍යයි අදටත් මේ විශ්වය තුළ ජීවමානයි. ඒ ජීවමාන බුදු ගුණයට මාගේ උපහාරයම වේවා නමස්කාරයම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන කවුරු බුදු ගුණ මෙනෙහි කරමු. භාවනාවකින් වගේ මා කීවාට පසුව ආගෙන ඉඳලා හඬ නගා කියවමින් මේ විදිහට බුදු ගුණ වන්දනාව සිද්ධ කරමු. කවුරු සාදු කියන්න. බුදු සමිඳුගේ නෙතින් ගලා ගිය කරුණාව ඇමිල ගිය සිත් සතන් නිවේසනසී ගියා එකම බණ පදයෙනොත් ගලා අඳුරු ජීවිත පුරා එළිය මිහිදී ගියා දුකී පැල්පතේ බමොනෝ සිතු කුලේ හෝ දුකින් මුදවා ගන්න බොහෝ දුර මහවැස්සේ තෙමෙනවා හිරු රැසින් දැවෙනවා කුසගිනිද බුදු සමිඳු වටිනවා මිහිරි බණ දෙසන විට අසන විට සිත සෝක නිවෙනවා බුදු ගුණය සිතන විට
සසර දුක ගෙවෙනවා බුදු ගුණය සිතා නිවන් සුව පතනවා වදින විට පිඳු සිඟා නිත් කලුම් බිම යොමා බෙදන්නට දන් පිඬක් අනේ මට බැරි වුණා සිරිපතුල් වෙහෙසුණා අප ගැනම සොය සොයා පිරිනිවි වැටිසේක මගේ සම්බුදු පියා බුදු නිතින් බලාලොව හිතේ දුක බුදු ගුණෙන් සදා සිත් සැනසීම ලබා දුන් බුදු සරණ යමු පිළිසරණ සදා දුන් හිරු උදාවනෝ මිසක අඳුර එන්නට දෙපා පැටලුන විලස බිම වැටෙන්නට එපා ජීවිතය කිසිදාක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලොවක කිසි දෙයක් මට එපා දුක මගේ නැති
ස්වාන්තිය ලැබේවා නිවන් සුව නිවන් සුව ලැබේවා සාදු 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 පිළියෙල කළ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධාසනය තැන්පත් කළ අෂ්ටපාන ගෙලන්පස මල් පහන් අටපිරිකර ආදී නේමික පූජාවන් පූජා කරමින් පූජා වේවා පූජාම වේවා කියන හැමෝම මඬනදල මාත් එක්ක මේ විදියට ඒ ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව සිද්ධ කරමු වන්දාමි චේතියං සම්බං සබ්බකානේ සුපතින්තිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං යස්ස මෝලේ නිසින්නෝව සම්බාරි විදයං අකා පත්තෝ සම්බන්්‍යුතං සත්තා වන්දේතං බෝධිපාදකං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා මහිහංගනන්නාගදීපා කල්යාණං පදලාංචනං දිවාගුහං දීග චේතියං ච මොතිංගනං තිස්ස සුගන්ධිකාය
බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං විනායාති යතා කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්හාතු මුත්ත ආදිවාසේතු නොපන්තේ ගිලාන පච්චයං නිකං අනුකම්පං උපාදාය පටිගන්හාතු ආදිවාසේතු නොපන්තේ අට්ඨපානං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං ආදිවාසේතු නොපන්තේ බේසජ්ජං පරිකප්පිතං අනුකම්පං පටිගන්හාතු මුත්තමං ආදිවාසේතු නොපන්තේ අට්ඨපරිකාරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං නාගවල්ලී තදුපේතං චුන්නපුග සමායුතං තමං කුලං පටිගං සතං පූජේමි දං ජිනෝ සාදු 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 කාමරූපේතුනි අද ඔබේ මේ පින්බීමේ පොද පෙරහැරෙන් ගෙනෙන ලද අෂ්ට පරිස්කාර ගිලන්පස මල් පහන් මෙනේක විට පූජාවන් අමාමෑණී ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ දෙසැත්තේ බුද්ධ ඥානයන් සිහිපත් කරගෙන බොහොම ගෞරවයෙන් පූජා කරන්නට යෙදුණා. පින්වත්නි, අද දවසේ මේ උතුම් බුද්ධ වන්දනාව සිදු කරලා ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්නේ ඔයතුමි සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සබල සමෘද්ධිමත් වීම පිණිස ආශිර්වාද වීම පිණිස. ඉතින් අද විශේෂයෙන්ම ඔයතු අතට මේ දෙසැත්තේ බුද්ධ ඥානයන් කවි ඒ වගේම බුද්ධ ඥාන පාඨයන් ඔබට ලැබිලා තියෙනවා. පෙරතුනේ බුදුහාමුදුරුවන්ගේ මේ බුද්ධ ඥාන 73 ගත්තොත් එහෙම මේ ලෝකයේ බුදු කෙනෙකුට එහෙම නැත්නම් පාරමිතාවන් සම්පූර්ණ කරන කෙනෙකුට පමණයි මේ බුද්ධ ඥානයන් වලට
ජීවිතේ මෙවැනි බුද්ධ ඥානය අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒකට මහා පාරමිතාවක් පුරන්න ඕන. මතක තියාගන්න. පෘථග්ජන වෙච්ච අපිට හිතා ගන්නවත් බෑ. ඒ බුදුහාමුදුරුවෝ ළඟ තිබිච්ච බුද්ධ ඥාන සම්බන්ධය. පින්තුනි අපි නිතර අහනවා පුබ්බේ නිවාසානුස්මති ඥානය, දිබ්බසෝත ඥානය. මේ බුද්ධ ඥානයක් ගත්තාම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපි කාටවත් සමාන කරන්න බැරි අසම සම මහා ශාස්ත්‍රවරයන් වහන්සේ නම. එනිසා අපි හරිම වාසනාවන්ත වුණා. අද මේ බුද්ධ ඥානයන් සිහිපත් කරගෙන ඒ දෙසෙත්තේ බුද්ධ ඥානයන් වෙනුවෙන් අද මේ විදිහේ පූජාවන් සිදු කරන්න. මේ බුද්ධ ඥානයන් වල නම් සඳහන් කරලා මේ පින්කමට එකතු වෙන්න අපිට මහා වාසනාවක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ භාග්‍ය සම්පන්න බව ලබාගත්තු අපි හැමෝම ඒ බුදුහාමුදුරුවන්ගේ තෙසෙත්තේ බුද්ධ ඥානයන් වෙනුවෙන්මයි අද මේ අටපිරිකර මල්පහන් සෝදුතුම් ගිලන්පස මේ සියලු පූජාවන් සිදු කළේ. ඒ උතුම් බුද්ධ ඥානයන් සඳහා මාගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනාව කරගෙන අපි මේ බුද්ධ ඥාන වන්දනාව සිදු කරමු. හැම දිනාටම ග්‍රන්ථයක් හම්බ වෙලා තියෙනවා. ඉතින් හැමෝම මාත් එක්ක එකට මේ බුද්ධ ඥාන වන්දනාව සිදු කරමු. ඔබ අධිෂ්ඨාන කරමු මේ බුද්ධ ඥානයන්ගේ අනන්ත ගුණානුභව බලය තුළින් හිසේ සිට පාදාන්තය දක්වා පවතින සියලු රෝග පීඩාවන් දුරු වේවා. කරදර බාධක දුරු වෙලා සිත ශාන්තිය සැනසීම යහපත අභිවෘද්ධිය උදා වේවා කියන තුන් ප්‍රාර්ථනා සිත ඇති කරගෙන හැමදෙනාම ශබ්ද නගල මාත් සමග එකට මේ විදියට වන්දනාව සිදු කරන්න. හැමදෙනාම තුන් වතාවක් කඳ නගල සාදුනාද පවත්වමු. එකට කියමු පංචාරම්මන පහිනවන්නේ සංසාරික බන්ධන පාරන්නේ විඤ්ඤාචරණේ සිත Sama
දහමට ඇඳු අනිදු අඳුරමැද දම්සකමිදු ධම්මං තිතිනන නමදිමි පස්කන්ධ විදසොන් තිලකුණු සේදු හේතුඵලින් නම නිවනම කැදු
නමදිමි සන්දා සති පඤ්ඤා කලමෝදු විඤ්ඤාචරණෙන් කෙලෙසුන් සේදු සුඛයෙන් ලැබූ කාල ලෙස දෙසවිදු ඵල ඥානය මම නමදිමි කිලේශ විමුක්තිය නුවණින් සේදු තණ්හා පාකර නිසි මඟ සෑදු විමුක්ති සුරයම තිලොවට විදු විමුක්ති ඥානය නමදිමි සිව්සස් සංකිස් ධම්මස පෙදු ප්‍රතිවේදිත ප්‍රතිලාභය විදු ප්‍රඥාවෙන්සා නනකල මොදු තිලෝවාග මුනිපාද නමදිමි අටමි සිරූප කලාප දකින්නේ ඇතුළත ඉන්ද්‍රිය පසමිම සම්මේ තිලකුණු හේතුද සිතට නැගෙන්නේ වන්තුනානන්තේ ඥානවන්තින්නේ අටමි සිරූපය අරමුණු වන්නේ පස්කන්ධ ගැන නොව නිම්මිම බාහිර රූපෙට නොමැත ඇලෙන්නේ ගෝචර නාමන්තේ නම නමදින්නේ අරමුණු ඇසිරෙන බව වැටහෙන්නේ ඥානය විඥානය ඇති සය අරමුණු ඥානෙනි විමසන්නේ චරියානන්තය ඥානේ සතර භූමි පිරි සඳගෙන ගම්ලේ මග ඵල භූමින් ගැන
ලක්කන රස පස් කනින් දකින්නේ නාම රූප පඤ්ඤා මතුවන්නේ ඥාන බවින් සත් දහම දකින්නේ ඥානත්තේ ඥානය නම සම්පතිරියව පිරිසිඳ දන්නේ අනාත්මයයි හැම තැන මතුවන්නේ තිලකුණු නුවණට අරමුණු වන්නේ තිරනට බුදු ඥානේවා අවිද්‍යාව ඉවතට තුරුවන්නේ විපල්ලාස එකිනෙක මතුවන්නේ විදර්ශනාවේ ඉවතට යන්නේ පරිත්‍යාමත්තේ ඥානේවා තින්නේ එක රසයක් මිදු සැනසුම වන්නේ සුඛ ආරම්මන රස දුරු විමුක්ති රසයෙන් රසවත් වන්නේ ඒක රසත්තේ ඥානේවා දහම් පාසඥානයෙන් ලැබෙන්නේ පහන් ලෙසින් පටිලාභය වන්නේ ප්‍රතිවේදී රස නවනෙහි වන්නේ කුසනන්තේ ඥානය නම අරත විපාකද ක්‍රියාද දන්නේ වැටහෙන නොවනින් දහම වේදන්නේ අන්ත පටිසම්භිදා නැන බබලන්නේ සම්බුදු හිමි සිරි පද නමතින් හේතු ඵලය මැනමින් වැටෙන්නේ මගඵල පිළිබඳ නොවන ලැබෙන්නේ ධම්මස්කන්ධයේ ගැඹුර ධම්මපටිසම්භිදේ ඥානේවා තින්නේ දහමෙහි ගම්බීර අරුත් දකින්නේ සමුප්පාද පීති බංග සොයන්නේ අනේක විද නොව නිරුක්ති පටිසම්භිදේ ඥානේ වාදින්නේ සේජිත දහමෙහි ගැඹුර දකින්නේ සමුප්පාද පීති බංග අනේක විද නොව
විපල්ලාසරසයේ නොයෙදෙන්නේ සමවත් විවරණයේ පසෝ සිව්බඹ විහරණ විහාරී වන්නේ විහාරත්තේ ඥානේවා සමාධි සමවා සුවය වැඩෙන්නේ අට්ඨාංගික මාර්ගය ගැන දන්නේ චේතෝ විමුක්ති ඵලය ලැබෙන්නේ සමාපකන්තේ ඥානේවා නිමිත්තක් නිමිතම වන්නේ අනිමිත්තය ශුන්‍යතයට සමාපත්තියේ සිත පවතින්නේ විහාර සමාපතන්තේ ඥානේවා චතුරෝගින් බව තරණය කරන්නේ ක්ලේශ නිවාරණ යද දුරු අතොරක් නොමැතිව සමාධි වන්නේ ආනන්තරික සමාධි නමදින්නේ විදර්ශනායන පෙරමුණ ගන්නේ සංහිඳ විහරණ යෙන් පසෝ ක්ලේශාවරණය ප්‍රහාණය වන්නේ අරණ විහාරේ ඥානේවා දින්නේ සමත නිදර්ශන ඥානය පෙදු සංස්කාරයන් ඉවතට සොලොස් චරණදම් කළ සිත මොදු නිරෝධ සමවත නමදිනේ උපතේතුව නැති කල සාදු සමනක් බුදුරැස් තිලොවෙයි විදු පරිනිබ්බානය ඥානය පෙදු ගෞතම මුනි පද නමදිමි ජීවිත ඉන්ද්‍රිය අවසන් වන්නේ නිරෝධයද ඒ සමගම වන්නේ පිරිනිවනින් හැම කෙලවර වන්නේ සමසීසත්තේ ඥානේවා සුතනානන්තේ තේජෝ වේවා තම්හාකාම දුස්සිල් දනෝ වේවා දහමින් සේකර ප්‍රහීන සල්ලේ
සොලොසායතනද අරමුණු වේවා අරිනක් මගඵල එන්නැති සිත නිතරම නිවනට යොමු වේවා අන්ත සම්දස්සන ඥානය ලෝතුරු දහමේ සිත හැසිරෙන්නේ නිවාරණින් නැන මග අවුරන්නේ පිරිසිදු පැසර සිත පපලන්නේ දස්සන විසුද්ධි ඥානේ භාවිත බහුලීකත පින වේවා තිලකොණු පිළිපද නුවණද වේවා ශාන්ති චිත්තංසන මතු වේවා කන්ති නානෙන් ශාන්ති ප්‍රඥාවෙන් පස් කඳමැට ඒවා ත්‍රිලක්ෂණය දහමින් මතු නිවන් සුවය ආරම්මන වේවා පරියෝගානි නැන මතු නවලෝකුත්තර දහම් දිට්ඨිමාන තණ්හා දුරු වේවා ප්‍රඥාවෙන් සංඥා නැති වේවා පදේශ ඥානෙන් සුවය ලැබේවා විතරක සංඥා අරමුණු වේවා නිවාරණය මොහය දුරු කෙලෙස් මාරුන් දීග නිවනට ඒවා විවට්ට ඥානයේ පිහිටම නිවන් අවුරනා කෙලෙස් නැසෙන්නේ නෙක්ඛම්මයේ අනුසස් වැටෙන්නේ අනේක විද පඤ්ඤා මතුවන්නේ චේතෝ විවට්ටේ ඥානේ මම නම අදිත්තාන සිත පෙරටු කරන්නේ නෙක්ඛම්මයේ අනුසස් වැටෙන්නේ රාමගී සිතු විලිගොනු වන්නේ චිත්ත විවන්තේ ඥානේ මම නම සලායතනවල හිස් බව දන්නේ ශූන්‍ය ධර්ම පිළිබඳ විමසන්නේ ලෝතුරු නැනමය පෙරමුණ ගන්නේ ඥාන විවට්ට
ඥානෙ මම නමකින් ක්ලේශවරණය පහවියන්නේ ආත්මගිත්තිය චේතන විමුක්තයට නුවණැස ප්‍රමුඛන්නේ විමුක්ත විවන්තේ ඥානේ වදින්නේ දුක්ඛ සායියේ තුරවට ඉන්නේ සමුදය නිරෝධ මෙනෙහි සඤ්ඤ සතරනේ ලෙස දැනගන්නේ සම්ජ විවන්තේ ඥානේ වදින්නේ රූප ඥානයට අරමුණු වේඳු සිතුලේ ගන්නා නොවනම තුන් ලෝකයට මෙත් සිත් වීදු ඥාන ඉන්දිවිද නමදිනි දුක්ඛ බය සෝකය සොම්නස සේතු සිත්හි ස්වභාවය දැනගත් පරසිත ගන්නා නෙනකල මොදු චේතෝ මාහිය නෙන නමදිනි චන්ද චිත්ත සා විරියට ඇඳු විමංසාවෙන් අරමුණු යෙදු දිම්බ සෝතයෙන් නුවණැස කැඳු සෝත ධාතු නෙන නමදිනි සිව්වැනි දැහැමට සිත කරමෝදු පෙරවිසු කඳ ගැන නොවනැස වීදු හේතු විපාකය ඵලයට ඇඳු පුම්බේ නිවාස ඥානය වඳිනේ නිසාදු කසින වනි ආලෝකය වී ඉන්දිපාද නම් සිත කල භාවිත බහුලි කුතකල සෑදු දිම්බ චක්කු නැන වන්දිනේ නිසාදු කාමාදී ආසව හැමසේදු අරිහත් මඟ ඵල ලැබ සිත මෙත් කරුණා ගුණ බලයෙන් ආසවක්කය නැන නමදිනි පංචස්කන්ධයේ බන්ධන සේදු විපරි
නිස්සාරණ පවිවේකය සෑදු අසංගතය ආමතය රස තිලෝවෙහි සතුනගේ පල දුක සේදු නිරෝධ ඥානය විනිවිද නුවණින් කෙලෙසුන් සේදු ඉන්ද්‍රිය බල බෝ සම්දම් ඉන්දුවැස ධම්මැස නුවණැස පැදු දුක්ඛේ ඥානය මම හිමිසාදු 118 හේතු දකින්නේ සත්‍ය ඥාන අවබෝධය වන්නේ සිව්සසවල සමුදය වැට දුක්ඛ සමුදයේ ඥානෙ වඳින්නේ පැහැදිලි අවබෝධය ඇතිවන්නේ නිරෝධයේ අමමිහිර සිව්මා සිව්පාලයයි වැටෙන්නේ දුක්ඛ නිරෝධයේ ඥානෙ වඳින්නේ සංතාපය දුක කෙලවර වන්නේ සත්‍ය ඥාන පිළිවෙත වැටෙන්නේ ලෝතුරු සැනසුම් සුවය දැනෙන්නේ පිළිවෙත් ඥානය මම නවතින්නේ අරිය මග්ග ඥානය වැටෙන්නේ අරතේ දුපල දහම් වර්තමානයේ සිත පවතින්නේ අන්තපටි සම්බිදේ ඥානෙ වඳින්නේ මාර්ග ආරම්මන වැටෙන්නේ සමුදය සත්‍යය තහවුරු ධර්ම ස්කන්ධය පැහැදිලි ධම්මපටි සම්බිදේ ඥානෙ වඳින්නේ අන්තදීපයේ සිත පවතින්නේ නිරුක්තියේ ඇති ගැඹුර
ලෙස පටිභාන පටිසම්භිදේ ඥානේ වදින්නේ සන්දා සහසති විරිය මැගෙන්නේ පංච ඉන්ද්‍රිය කැඩපත වෙන්නේ සම්බුදු බුදු රාස්නිය විහි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේ වදින්නේ නිදිගත් කෙලෙසුන් ප්‍රහීන වන්නේ ආසව නැත සිත පැහැසාර වන්නේ අතිමුක්තික බව විගසතෙන්නේ ආශය අනුසය ඥානේ වදින්නේ ශාක්‍ය මානය පහවියන්නේ තුන් ලෝකතම එම බලය අපෝසහ අග්නිය නීති දෙන්නේ යමක පාටිහානිය ඥානේ වදින්නේ කරුණා චක්සුස ලොව පතුරන්නේ විනය ධනයන් නෙමින් දකින්නේ ඔවුන් සොයා නිසි මග පහදන්නේ මහා කරුණා ඥානය නාම දතයුතු සියල්ල මනවින් දන්නේ ඇසතු පොදි මූලයේ වැටුන්නේ දසකින් බර මාරසෙන් පැන යන්නේ සම්බන්්‍යොත ඥානය නමදින්නේ උනාගේ ලෙස කෝටි ප්‍රහීන කරමි මනාපසස් ඇති මුනි රාග පුදමි සනාතනිකවෝ නිවනම පතමි අනාවරණ ඥානය මම වදිමි තෙසන්ත ඥානය මම අද වදිමි සාදු 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 එකට කියමු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ පන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සංදිට්ඨික කාය
සුපටි අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්ම ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 දේතනායන මෙතුවක් කළා සිදු කරපු තුන්කම් බලය මේ හැම අපකමක්ම කරන්න ශක්තිය දුන්නු ආදරණීය දෙමව්පියන්ට මේ මහා සිරිමත් පින්කම අනුමෝදන් වේවා මගේ අම්මතාත්ත දෙන්න නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම සැලසේවා කියන ප්‍රාර්ථනා සිත ඇති කරගෙන මේ විදිහට දෙමාපියන්ට පින් දෙමු දසමාසයක් කුසතුල දරෝ අම්මා ලේකිරි වාසනාවන්ත කාරුණික පිළිතුරේ අද මාගමන පුරාණ මහා විහාරයේ
බොහෝම අසිරිමත් කලාතුරකින් සම්බන්ධ වෙන්න පුළුවන් උතුම් පින්කමකුයි මේ නිමාවටපත් වෙන්නේ. විහාරාධිපති අප ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනාවේදීව විශේෂයෙන් මේ පින්කම මෙහෙයවමින් සම්බන්ධීකරණය කරමින් කටයුතු සිදු කළ වසන්තී මහත්මිය ඒ වගේම සහෝදරයා මේ අය එකට එකතු වෙලා මම හිතන්නේ මාස ගණනක් මේ පින්කම වෙනුවෙන් බොහෝම වෙහෙස වුණා. ඒකයි මේ අතත් පහුවෙනකන් පූජාව තිබ්බේ. මේ සමහරවිට බෝධි පූජාව විනාඩි 45යි උපරිම පැය. හැබැයි දැන් අතත් පහුවෙලා වෙලා. මෙච්චර වෙලාවක් මේ පින්කමට ගත්තේ මේක මේ එක දවසෙන් දෙකෙන් සෝදානම් කරපු පින්කමක් නෙවෙයි. මේ අතෝ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම මාස ගානක් තිස්සේ ලොකු හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන මේ පින්කම ඉතාම ලස්සනට පිළිවෙලට කරන්න බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු සිදු කළා. ඉතින් මේ පින්කම සිදු කළේ උපන්දින ත්‍යාගයක් හැටියට මම හිතන්නේ නෝනා මහත්මිය දොලානී පේශලා මහත්මිය දන්නේ නැහැ. මෙතන වාඩි වෙලා ඉන්න කම්ම මේ පින්කම ගැන දන්නවා. හැබැයි මේ පින්කම කරන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් එතුමා විදේශගත ඉඳගෙන මේ අයර්ලන්තේ ඉඳගෙන තමන්ගේ සහෝදරය පවුලේ එකතු කරගෙන මේ පින්කම ඉතාම ලස්සන පින්කමක් හැටියට ස්වාමී දියණියගේ උපන්දිනයට අමතක නොවෙන උපන්දින තෑග්ගක් තමයි අද මේ ලබන දුන්නේ. ඉතින් ජීවිතේ තෑග්ග ඕන දෙයක් දෙන්න පුළුවන්. හැබැයි ඒ තෑග්ග ටික කලකින් නැති වෙනවා, පරණ වෙනවා. හැබැයි මේ පින්කම පරණ වෙන්නේ නැහැ. මේක හිතන වාරයක් පාසාම ඔබට සතුටු වෙන්න පුළුවන්. මොකද මේ වගේ අසිරිමත් පින්කමක් තමන්ගේ උපන්දිනේ වෙනුවෙන් ස්වාමී එකතු වෙලා මේ පවුලේ එකතු වෙලා මේ පින්කම සිදු කළේ. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබතුමනි සතුටු වෙන්න. ඒ වගේම අද ජන්මදිනය මේ හැමෝම ආශිර්වාද කරන්න. සුබ ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී භාවයේ වේවා. සුවපත් භාවයේ වේවා. චිරාත් කාලයක් නිරෝගීව ජීවත් වෙන්න වාසනා ශක්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පින්කම සිදු කරන්නේ. ඉතින් හොඳ ස්වාමී පුරුෂ ස්වාමී බිරිඳ සම්බන්ධතාවය ඉතින් ජීවිතේ මහත්තුරු අවබෝධ කරගන්න ඕන. නෝන කියලා කියන්නේ ජීවිතේ ගොඩක් බර අදින කෙනෙක්. එයා ගෙදර නිකම්ම ඉන්නවා කියලා තේරුණාට ගියක් ඇතුලේ එයා කරන වැඩ ටික තව කෙනෙකුට කරන්න බෑ. ඉතින් මේක අඳුනගත්තු ස්වාමීවරු බොහොම අඩුයි. ඉතින් මේ චාමර සඳරුවන් මහත්මයා කොහොමද අඳුනගෙන එතුමිය සතුටු කරන්න මේ උතුම් පින්කම් මාලාව අද දවසේ සිදු කරන්නට යෙදුනේ. ඉතින් මේ වෙලාවේ මේ සිදු කරගත් උතුම් පින්කම් වල බලය විශේෂයෙන්ම සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය විශේෂයෙන්ම දුලානී පේශලා මහත්මිය ප්‍රදාන චෞර සදරුවන් මහත්මයා තුළු සිරිපාල කුලතුංග පියතුමා රත්නාලගම මෑණියෝ ප්‍රදාන පවුල හැම දෙනාටම පින්කමට එකතු වෙච්ච ලොකු කුඩා හැම දෙනාටම දේව පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව ලැබේවා. දෙවියෝ මේ පින්ගෙන නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝකසා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා
චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. එවැගේම මේ උතුම් පින්කම් වල බලය නමින් අභාවයට පත්වන්නට යෙදුණු සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. නැසීගිය සුනිල් අමරතුංග පියතුමා ප්‍රධාන මේ පරලොවගේ පරපුරේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. අප විහාර ගණයේ අපවත් වී වදාළ ගුරු දේවෝත්තම නායක හඳුරු ඇතුළු මේ සතර පෙරුවේ දායක පින්තුන් නමින් නියගිය හැම දිනාටම මේ පින් ලැබේවා. ඒ හැමත නිවන් ලැබේවා කියලා සාදු කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. සාදුකයන්ා 22 අගෝස්තු 22 නම් අද දවසේ පින්බර ජන්මදිනය සමරන දුලානි පේශලා නෝනා මහත්මියට සුබ ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ අසිරිමත් පින්කමේ බලයෙන් දීර්ඝායුෂ පිණිස සුවපත් භාවයේ පිණිසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්කම සිද්ධ කරන දෙවියන් අයර්ලන්තයේ සේවය කරන චාමර සඳරුවන් මහත්මයාට අපි ආශිර්වාද කරනවා. ඔබතුමා කරන කියන රැකිරක්ෂා සියලු කටයුතු දියුණු වෙලා තුනුරුවන් සරණින් සිතක් ශාන්තියක් සැනසීමක් උදා වේවා. තව බොහෝ පින්කම් කරගෙන වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න චාමර සඳරුවන් මහත්මයාට මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා සාදු කරමු. සැප්තැම්බර් මාස 10 වෙනි දින ජන්මදිනය සමරන සිරිපාල කුලතුංග පියතුමාට මේ පින්කම් වල බලයෙන් ආශිර්වාදයක් වේවා. සිත ශාන්තිය වේවා. නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම රත්නාලගම ආදරණීය මෑණියන්ට අපි මේ වෙලාවේ නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ඒ අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි. මොකද ජීවිතයේ අවුරුද්දට පින්කම් ගණනාව ඒ අම්මා තාත්තට කරගන්න මේ දරුවෝ අවස්ථාව ලබා දෙනවා. සිරිපාල කුලතුංග පියතුමා රත්නාලගම මෑණියෝ බොහොම වාසනාවන්තයි. හොඳ දූදරුව පිරිසක් මොනපුරු මිහිපිටිය පිරිසක් ජීවිතය ලබා ගත්තා. එනිසා පින්කම් වලට යොමු කරනවා. අද ඒ දෙන්න තමයි මම හිතන්නේ මේ පින්කමේ වැඩිපුරම සතුටු වෙන්නේ. ඉතින් මේ දෙමව්පියන්ට දීර්ඝායුෂම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සෙවන්ති දිසාරා දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට අගෝස්තු 15 වන දින උපන්දිනයේ සැමරු හේමා චන්ද්‍රිකා අම්මාට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව දෙව්නි සිනෙත්මා යොෂේන් රොසිලු සනෝලි සසඥා සනෝකි සසේන්‍යා මේ සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන චතුර ධනංජය අනුශාමා කාවිත ශශික දේශා අර්ශනී දේශන අර්ජුන නිරෝෂණ යන සහෝදර සහෝදරියන්ට නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් පින්කම වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා 73 නම පූජා කළ ඉස්රායලයේ සේවය කරන නදීක නාමයන්කාර මහත්මා මායා දමයන්ති මහත්මිය ඔසදී වත්මන් දියණිය වසන්ති ආර්යරත්න අම්මා ඇතුළු මේ පවුලේ හැම දෙනාටම දීර්ඝායුෂම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඉතින් මේ හැම දෙයකම අවවාද අනුශාසනා කරන පින්බිලි විහාරාධිපති අපිට පුංචි කාලේ ඉඳලා අවවාද අනුශාසනා කරන කරුණාවෙන් අපි දිහා බලන අපිටත් වඩා ලස්සනට
කවි කියන්න බෝධි පූජා තියන්න හැකියාව තියෙන අපේ අති ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ නම කියන්නට අවසරයි. කිරවත්පිළිවෙල සරණ කිත්ති ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේට මේ පින්කමෙන් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ චිරජීවනය දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ පින්කම වෙනුවෙන් බොහෝ වෙනස මහන්සි වෙච්ච වසන්ති මහත්මිය එම සහෝදරයා. ඉතින් ඒ දෙන්න තමයි මේ පින්කමට ගොඩක් මහන්සි වෙන්නේ. මේ ශබ්ද විකාශන යන්ත්‍ර පන්සලට ගැලපෙන විදියට මේ අද දවසේ ඉඳලා බණ පදයක් ඇහෙන වාරයක් පාසා බුදු ගුණයක් ගැයෙන වාරයක් පාසාම මේ පවුලේ අයට මේ පින සසර පුරාවටම පවතින පින්කමක් බවට පත් වෙනවා. මේ ශබ්ද විකාශන පූජකලේ සියලු කියන්නේ බණ කියන්නේ ගාථ කියන්නේ බෝධි පූජා පවත්වන්න. ඉතින් මේක මහා පින්කමක්. ඒ වෙනුවෙන් ආධාර කළ උපකාර කළ හැම දිනකටම අෂ්ට පරිස්කාර පූජා කළ පින්කමට මෙතුවක් වෙලා රැඳිච්ච හැම දිනකටම මේ පින් බලයේ මෙලව යහපත පරලොව යහපත දෙලව දිනුම වේවා. සසර දුකින් මිදී ලබන අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් පාරමිතාවක් වේවා කියලා සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරමු. අන්තිමට මේ පින්කම දැක්කේ අපේ පන්සලේදී වසන්ත මොහොන ඇතුළු මේ අය. එහෙදි තමයි මේ පින්කම දැකලා මේක පින්කමක් කරන්න හිතක් පහළ වුණේ. අපිට වඩා ලස්සනට මේ පින්කම සංවිධානය කරලා තියෙන බව අපි මතක් කරමින් පින්කම නිම කරනවා. ඔබ හැමද තුනුරුවන් සරණයි. අභිවාදන සීලස්ස නිච්ඡං මුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු